එන්න මාත් එක්ක ESP32 now protocol වල රේන්ජ් එක ටෙස්ට් කරලා බලන්න. මම දැන් කරන්නේ මෙහෙම වැඩ. මම ට්‍රාන්ස්මීටර් එකේ පුෂ් බටන් එක ඔටෝ ට්‍රිගර් කරලා රිසීවර් එක තමයි යාත්‍ර කරන් යන්නේ. අපි බලමු මේ බල්බ් එක නිවෙන්න අපිට කොච්චර දුර යන්න වේද කියලා. අපි බලමු මේක කොච්චර දුර නිවෙන්න නැතුව අරන් යන්න පුළුවන්ද. අන්න පේනවාද බල්බ් එක නිවිනේ වත් වෙනවා. ඒ කියන්නේ මේක තමයි රේන්ජ් එක. මෙතන ඉඳන් සාමාන්‍යයෙන් මීටර් 120ක් විතර තියෙනවා අපේ ගෙදරට. ඉතින් 120ක් කියන්නේ මේක ඉන්ඩෝර් ඇන්ඩ් අවුට්ඩෝර් කන්ඩිෂන් එක. මොකද ට්‍රාන්ස්මීටර් එක තියෙන ගේ ඇතුළේනේ. දැන් අපි Wi-Fi වල රේන්ජ් එක ටෙස්ට් කරමු. මේ ටෙස්ට් එකත් කලින් වගේම තමයි. ට්‍රාන්ස්මීටර් එක තියෙන්නේ කලින් තිබ්බ තැනම. දැන් අපි ගිහින් බලමු මෙයා කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. අනිවා දැක්ක නේද? මෙයා නිවිනේ බත් වෙන්න ගන්නවා. ගෙදරින් එළියට බහින්නවත් හම්බුන්නේ නැහැ. කලින් ගියා අන්න අර ඈතට. හරිද? දැන් මට මෙතන ගෙදර මිදුල ගාගෙන ඉන්නවා. මෙයා නිවිනේ වත් වෙනවා. දැක්ක නේද රේන්ජ් වල වෙනස? දැන් ගෙදරටම එන්න. ගෙදරින් එළියට ගියපු ගම සිග්නල් එක ඩිස්කනෙක්ට් වෙනවා. මම කලින් ගියා ඊට වඩා මීටර් 50ක් විතර ඈතට. මම Bluetooth වල රේන්ජ් එක නම් ටෙස්ට් කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලා හැමෝම දන්නවනේ ඒකේ තියෙන්නේ ලිමිටඩ් රේන්ජ් එකක් කියලා. මේ තමයි මම අන්තිමට නිගමනය කරපු දේවල්. ඉතින් ඔයා යූස් කරන්න කැමතිම කනෙක්ටිවිටි එක මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න.